ටයිටැනික් නෞකාව තමන්ගේ මංගල ගමනේදීම මුහුදුබත් වුණ එක ගෙවිලා ගිය අවුරුදු 100කට වඩා වැඩි කාලයක් පුරාවටම මුළු ලෝකයේ පුරාම කතාබහට ලකුණ දෙයක්. ලෝකයේ එවකට තිබුණු විශාලතම එවැගේම සුකෝපභෝගීම වගේම තාක්ෂණයෙන් උසස්ම නෞකාව වූ ටයිටැනික් කිසිම විදිහකින් ගිල්වන්න බැරි නෞකාවක් කියලාත් සහතික වෙන්න ඒ හිමිකරුවන් කටයුතු කළා. කොමුණත් මුල්ම ගමන පිටත් වෙලා දින 3කට පස්සේ ඒ කියන්නේ වර්ෂ 1912 අප්‍රේල් 14 වෙනිදා රාත්‍රී 11:40ට එයට දරුණු අනතුරකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊට පැය 3කට පස්සේ කවදාවත් ගිල්වන්න බැහැයි කියපු මේ ටයිටැනික් නෞකාව කිලෝමීටර 4ක් පමණ ගැඹුරු අයිස් වගේ සීතල ඇට්ලන්ටික් සාගරයේ සදාටම සැඟවිලා යනවා. ටයිටැනික් නැව ගිලී යන හේතුව විදිහට කවුරුත් කාලයක් තිස්සේ පිළිගත් මතය උනේ එය අයිස් කුට්ටියක ගැටිලා සිදුරු වීම නිසා වතුර කාන්දු වෙලා ගිලී ගිය බවයි. මේ සිද්ධිය අලලා නිපදවුණු ටයිටැනික් චිත්‍රපටය ඒ සිද්ධිය අපූර්වට ප්‍රතිනිර්මාණය කරපු නිසා අද වෙද්දි එම දර්ශන ලෝකයේ පුරාම කාගේත් හිතවලට කාවැදිලා තියෙනවා. කොහොම නමුත් මේ තරම් විශාල මේ තරම් ශක්තිමත් නැවක් අයිස් කුට්ටියක ගැටි ඇදී යාමෙන් සම්පූර්ණයෙන්ම අඩපණ වෙන්න පුළුවන්ද? නවතම පරීක්ෂණ වලින් තහවුරු වී තිබෙන්නේ ඒක තව සම්පූර්ණ නැත්ත නොවන බවයි. 1912 අප්‍රේල් මාස 15 වෙනිදා පාන්දර 2:20ට ටයිටැනික් නෞකාව මුහුදුබත් වුණේ 1500කට වැඩි ජීවිත ගණනකුත් එක්කයි. අඩි 882යි අඟල් 9ක් දිග, අඩි 92ක් පළල, අඩි 175ක් උස ටයිටැනික් නෞකාවට ටොන් 4600කට වඩා වැඩි බරක් ගෙන යන්නට ඉඩකඩ තිබ්බා. ඒ තුළ එහා මෙහා යන සකස් කරලා තිබුණු මාර්ගවල සම්පූර්ණ දිග විතරක් කිලෝමීටර ගණනාවක් වුණ බවයි කියවෙන්නේ. නැව් තට්ටුවේ සිට අඩි 82ක් ඉහළ අහසට විහිදුණු දුම්කුළුණු 4ක් මගින් දිනකට ටොන් 100ක ගල් අඟුරුවල දුම මුදා හැරුණා. ටයිටැනික්ගේ විශාලත්වය නිසාම ඒ විවිධ ස්ථානවලට ගමන් කරන හැටි ඉගෙන ගන්න කාර්ය මණ්ඩලයේ සති 2ක විශේෂ පුහුණුවක් පවා ලබා ගත්තා. සාගරයේ මැද තිබුණු නගරයක් වගේ වුණු මේ ටයිටැනික් නෞකාව ඉදි කරන්න ගිය වියතම ඩොලර් මිලියන 7.5ක්. අද වටිනාකමෙන් බැලුවොත් ඒක ඩොලර් මිලියන 180කට ආසන්නයි. අපූර්ව සිද්ධියක් වෙන්නේ 1997 දී ජේම්ස් කැමරන් මහතාගේ ටයිටැනික් චිත්‍රපටය නිර්මාණය කරන්නට මීටත් වඩා විශාල වියතමක් වැය වීමයි. කොමුණත් අද කාලේ තියෙන කම්කරු රෙගුලාසි අනුව මේ හදන්න ගියොත් නම් ඊට වඩා බොහෝ වියදම් යන බව තමයි කාගෙත් මතය වෙන්නේ. ටයිටැනික් නිර්මාණය කරපු ලෝක ප්‍රසිද්ධ හාලන් ඇන්ඩ් වුල්ෆ් තටාංගනය ඒ වෙනුවෙන් 3000කට වඩා වැඩි කම්කරුවන් පිරිසක් යොදාගත්තා. සතියකට දින 6ක් නැගින් දින පතාම උදෑසන 6 සිට වැඩ කළත් ඔවුන්ට ඒ සඳහා වසර 2කුත් මාස 4ක් ගත කරන්න සිද්ධ වුණා. ඔවුන්ට ගෙවනු ලැබුවේ සතියකට පවුන් 2ක් වගේ මුදලක්. කම්කරුවන්ගේ ආරක්ෂාව ගැන වැඩි සැලකිල්ලක් නොතිබුණු ඒ කාලේ ටයිටැනික් වැඩපළ තුල අනතුරු රාශියකුත් සිද්ධ වෙලා තියෙනවා. වැඩ අවසන් වෙද්දී ඒ වෙනුවෙන් කම්කරු 8 දෙනෙක් ජීවිත පූජා කරලා තියෙනවා. විවිධ තුවාලවලට ලක් වූ පිරිස 246ක්. කොමුණත් මේ තරම් අපහසුයෙන් හදපු ටයිටැනික් නෞකාව අයිස් කුට්ටියක ගැටීමෙන් විනාශ වුණා කියන එක ඇත්තටම අදාහ ගන්න බැරි සිදුවීමක්. කොහොම නමුත් අද වෙද්දී හොයාගෙන තියෙන්නේ ඒකට හේතුව අයිස් කුට්ටියටත් වඩා ඇතුළත සිදු වූ ගින්නක් බවටයි. ටයිටැනික් නෞකාව ගැන සොයා බලන්න තම ජීවිත කාලයෙන් වසර 30කට වඩා වැඩි කාලයක් ගත කළ සේනම් මැලෝනි කියන පුද්ගලයා තමයි මේ බව ලොවට හෙළිදරව් කළේ. නෞකාව දියත් කරන්නට පෙර ලබාගත ඡායාරූප ගණනාවකම දකින්න ලැබෙන අඩි 30ක් පමණ විශාල කළු පැල්ලම ගැන ඔහුගේ විශේෂ අවධානය යොමු කළා. කවුරුත් නොදැන ටයිටැනික් නැව තුළ ගින්නක් ඇති වුණා කිව්වහම ඔබට පුදුමත් ඇති. කොමුණත් ටයිටැනික් නැවට බලය සපයන්න ඒ කාලේ යොදාගත්ත ගල් අඟුරුවල එවැනි ගිනි ඇති වෙන්න පුළුවන්. දර ගිනි ගත්තාම ඇති වෙන ගිනි අඟුරු වගේම ගල් අඟුරුත් ලොකුවට දැල්ලක් ඇති කරන්නේ නැහැ. නමුත් ලා රතු පාට වර්ණයක් ඇති කරමින් සම්පූර්ණයෙන්ම දැවි අවසන් වන තුරුම අධික උණුසුමක් පිට කරනවා. විශාල ගල් අඟුරු ගොඩක මේ වගේ ගිනි ගැනීමක් සිදු වුණොත් ඒ නිවා දමන්න ඉතාම අපහසුයි. බොහෝ විට එකම විසඳුම වෙන්නේ ගිනි ගන්නා කොටස සම්පූර්ණයෙන්ම එතනින් ඉවත් කිරීම පමණයි. ටයිටැනික් නෞකාවේ බඳ කොටස දිහාවට විශාල උණුසුමක් මුදා හරිමින් ඒ ගල් අඟුරු ගබඩාවේ ඇති වී තිබුණු මේ ගින්න නිසා බඳ කොටසේ ශක්තිය 75%කින් පමණ පහළ වැටී තිබුණු බව තමයි හොයාගෙන තියෙන්නේ. අඟලකටත් වඩා ඝනකම් වානේ තට්ටු අයිස් කුට්ටියක ගැටීමෙන් සැමන් ටින් එකක් වගේ ඉරියන්න හේතුනේ මේ විදිහට උණුසුම නිසා ඒ ශක්තිය දුර්වල වීම බව අද වෙද්දි හොයාගෙන තියෙනවා. මතු පිට සීරීමක් පමණක් වන්නට ඉඩ තිබුණු සිද්ධියක් සිදුරු වීමක් බවට පරිවර්තනය වුණේ ගල් අඟුරු ගබඩාවේ ඇති වූ ගින්න නිසායි. නමුත් මෙහි තිබෙන අවාසනාවන්තම දේ තමයි නැවේ හිමිකරුවන් අදාළ ගින්න ගැන ඒ වන විටත් දැනගෙන හිටපු එක. නැවේ බඳෙන් අධික උණුසුමක් නිකුත් වෙන්න ගන්නවත් එක්ක ඒ ගැන උන්ට කන වැටෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. කොහොම නමුත් ඒ වගේ ගින්නක් නිවා දමන්න තිබෙන එකම ක්‍රමය ගිනිගෙන තිබුණු ගල් අඟුරු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම පමණයි. ගින්න ගැන දැනගෙනත් ඒ නිවා නොදමන්න හිමිකරුවන් කටයුතු කරන්නත් හේතු කිහිපයක්ම තිබුණා. ටයිටැනික් ඉදි කරන්නට ඔවුන් ඒ වන විටත් විශාල වියදමක් සහ ණයබරක් රැස් කරගෙන තිබුණු නිසා වැරදිලාවත් ඒ දියත් කිරීම පමා වුණොත් ඔවුන් බංකොලොත් වෙන තත්ත්වයකයි තිබුණේ. ඒ වන විටත් ටිකට් විකුණා මුදල් ලබාගෙන තිබුණු නිසා ඒවා ආපහු ගෙවන්න ඔවුන්ට කිසිම හැකියාවක් තිබුණේ නැහැ. ඒ කාලේ තිබුණු කම්කරු වර්ජන කිහිපයක් නිසා ඒට ප්‍රමාණවත් තරම් ගල් අඟුරු සොයා ගැනීමෙන් විශාල අපහසුාවක් තිබුණා. අවට නැව්වලින් පවා ණයට ගල් අඟුරු ලබාගෙනයි ටයිටැනික්ගේ ගබඩාව පුරවා තිබුණේ. මේ නිසා ඒ දිනේ වෙනත් බොහෝ නෞකාත් ගමන් ආරම්භ කළේ නැහැ. සියල්ල සලකලා බලලා
ගල්ලඟුරු ගබඩාවේ ගින්නෙන් නැවේ ගමනට විශේෂ බාධාවක් නොවන බව පෙනුණු නිසා සැලසුම් කරපු විදිහටම ඒ ගමන යන්න හිමිකරුවන් තීරණය කළා. හරියට මේ ගමනේදීම ගල්ලඟුරු ගින්නෙන් අඩපණ වෙලා තිබුණු පැත්තම අයිස් කුට්ටියක ගැටීම නම් ඇත්තටම දෛවයේ සරදමක්. ඒ විතරක් නෙවෙයි ටයිටනික් නැව ඉදිකිරීමේදී සිදුණු තවත් ගැටලුවකුත් මේ අවාසනාවන්ත සිද්ධියට විශාල හේතුවක් වුණා. ටයිටනික් නෞකාව ලෝ බිහි කරපු සුපිරිම සුකෝපභෝගී නෞකාවයි. තරුපහේ ලන්ඩන් බ්‍රිජ් හෝටලයේ ආදර්ශයට ගනිමින් මේක නිර්මාණය කරලා තියෙනවත් එක්කම මෙහි ඇතුළත සෑම අතින්ම සුපිරි හෝටලයක පෙනුම ගත්තා. ඝනකම් ඕක්ලියෙන් හදපු එහි ප්‍රධාන පඩිපෙළ අදටත් මුහුද යට පවා බොහොම නිරුපද්‍රිතව තිබෙනවා. පළමු පන්තියේ මගීන්ට උණුසුම් වතුර සහිත පිහිනුම් තටාක ව්‍යායාම උපකරණ වගේම කාන්තාවන් සඳහා විශේෂ රූපලාවන්‍යාගාර පවා එහි තිබුණා. වයින් බෝතල් 1500ක්, බියර් බෝතල් 20000ක් සහ උසස්ම වර්ගවල සුරුට්ටු 8000කටත් වඩා නැවේ තිබිලා තියෙනවා. කොහොම නමුත් ප්‍රයෝජනයට ගත හැකි බයිනකියුල් එකක්වත් නැවේ තිබිලා නැහැ. නෞකාව ගිලියාමට මේකත් විශේෂ හේතුවක් වෙලා තිබුණා. ඒ කාලේ ඉදිරියෙන් තිබෙන අයිස් කුට්ටි හඳුනා ගන්න රේඩාර් හෝ සෝනාර් තාක්ෂණයක් තිබුණේ නැහැ. ඒ සිදු කෙරෙන නිරීක්ෂණ කුළුණක සිටි නැවියෙක් විසින් නැවේ තිබුණු බයිනකියුල් සියල්ලම විශේෂ ගබඩා කාමරයක තමයි තිබුණේ. අවාසනාවන්ත සිද්ධිය මේකයි. ඒ යතුරක් තිබුණේ නැවේ දෙවන නිලධාරියා වූ ඩේවිඩ් බ්ලෙයා ළඟ පමණයි. නමුත් නැවේ ගමනට දවස් 2කට පෙර ඒ වෙනුවෙන් වෙනත් නිලධාරියෙක් පත් කෙරුණා. සියල්ලම හදිසියේ සිදු වූ නිසා උවදාල ගබඩාවේ යතුරපත් ඒ වෙනකොට බාර දීලා තිබුණේ නැහැ. ඒ බව හෙළි වුණේ ගමන පිටත් වීමෙනුත් පසුවයි. බයිනකියුල් එකක් නොමැතිවීම නිසා නැව අයිස් කුට්ටිය වෙත බොහෝ සෙයින් ළඟා වන තුරුම දැක ගන්න නොහැකි වීමට ඒක ප්‍රධාන හේතුවක් වුණා. ටයිටනික් එකේ ඛේදජනක අවසානයේ තවත් හේතුවක් වුණේ එය ඕමනාවට වඩා වේගෙන් ගමන් කිරීමයි. ගමන ආරම්භ කරපු මුල් දිනේ මුහුණ දෙන සිදුවුණු දියවැල් කිහිපයක් නිසාම ඒ වන විටත් ටයිටනික් නෞකාව ගමනාන්තයට ළඟාවීම පැය ගණනාවකින් ප්‍රමාද වෙලා තිබුණා. මංගල ගමනම ප්‍රමාද වීම නෞකාවේ නමට හොඳ නැති නිසා නැවේ කපිතාන්වරයා වූ ස්මිත් තීරණය කළේ උපරිම වේගෙන් ගමන් කරන්නටයි. කොහොම නමුත් අයිස් කුට්ටි අධික සීතල වතුරේ මේ වේගෙන් ගමන් කිරීම ඉතාම අනතුරුදායක වුණා. ටොන් 70000කට වඩා වැඩි බරකින් යුක්ත වූ මේ නැව අයිස් කුට්ටියේ ගැටීමට පෙර හරවා ගන්න නොහැකි වීමටත් ගැටීමේදී විශාල හානියක් සිදු වීමටත් ප්‍රධානතම හේතුවක් වුණේ මේ අනවශ්‍ය වේගයයි. මේ නිසා ගල්ලඟුරු ගින්නත් නැවේ බයිනකියුල් නොතිබීමත් අනවශ්‍ය වේගයක් තමයි අවසානයේ ටයිටනික් නෞකාවේ විනාශයට ප්‍රධානතම හේතුව වුණේ. ගින්න නිසා බඳ කොටස අතිශයින් දුර්වල වී තිබීමත් බයිනකියුල නොතිබීම නිසා අයිස් කුට්ටිය ඊටම ලංවන තුරු නොදැකීමත් නැව ඉක්මනින් හරවා ගන්න බැරි තරම් අනවශ්‍ය වේගයකින් යෑමත් නිසා අයිස් කුට්ටියේ ගැටීම කුඩා සීරීමක් වෙනුවට මහා ඛේදවාචකයක් බවට පත් වුණා. මේ ටයිටනික් නෞකාව මංගල ගමනේදීම ගිලී යාමේ සැබෑ කතන්දරය ඔන්න ඕකයි. නැව විනාශයට පත්වීම කෙසේ වෙතත් 1500ක් තරම් පිරිසක් මිය යන හේතුනේ විවිධ අතපසුවීම් කිහිපයක් නිසා. නැවේ සිටි පිරිසට අවශ්‍ය ජීවිතාරක්ෂක බෝට්ටු 60 වෙනුවට නැව් තට්ටුවේ අලංකාරය පවත්ව ගන්න එදා ගෙන ගොස් තිබුණේ බෝට්ටු 20ක් පමණයි. එයිනුත් කිහිපයක් මුලින් අර්ධ වශයෙන් පිරී පිටත් වී තිබුණා. ගමනට පෙර හදිසියකදී බෝට්ටු වලට ගොඩවීමේ පෙරහුරුවක් පවත්වන්න කලින් කටයුතු යොදා තිබුණත් උසස් පැලැන්තිවල මගින්ගේ පහසුව තකා එය අවලංගු කෙරුණා. මේ නිසා බෝට්ටු වලට ගොඩවන අවස්ථාවේ පවා විශාල පිරිසක් වතුරට වැටුණු බවත් බෝට්ටු සියල්ලම දියත් කරන්න අනවශ්‍ය කාලයක් ගත වූ බවත් වාර්තා වෙනවා. සුන්දර ගමනක් වෙන්න තිබුණු ටයිටනික් චාරිකාව මහා ඛේදාන්තයක් විදිහට අවසන් වුණේ මේ කියපු සියල්ලම එකතුව නිසායි. කෙසේ නමුත් ටයිටනික් ගිලී යාමත් එක්ක සිදුවුණු නීතිමය වෙනස්කම් නිසා ජීවිතාරක්ෂක බෝට්ටු ප්‍රමාණවත් ලෙස ගෙන යාම, බෝට්ටුවට ගොඩවීමේ පුහුණුව, නිසි වේගයක් පවත්වා ගැනීම, ගමනට අවශ්‍ය සියලු දේ පවතින බව තහවුරු කර ගැනීම වගේ දේවල් අනිවාර්ය කෙරුණා. මේ නිසා ටයිටනික් විනාශය තවත් එවැනි විනාශයක් නොවන්නට අපට හොඳ පාඩමක් ඉගෙනවූ බවත් අවසාන වශයෙන් මතක් කරගන්න පුළුවන්.